සුබ දවසක් ඔයාලා හැමෝටම. ඉතින් අද මම මේ විදිහේ ගේන හිතුවේ පොලිටිකල් සයන්ස් නැත්නම් දේශපාලන විද්‍යාව කියන සබ්ජෙක්ට් එක ගැන චුට්ටක් කතා කරන්න. අපි දන්නවා A-level කරන කෙනෙක්ට ආර්ට් ස්ට්‍රීම් එක තෝරගත්තොත් කරන් තියෙන සබ්ජෙක්ට් එක අතර වැදගත් සහ ලේසි සබ්ජෙක්ට් එකක් තමයි පොලිටිකල් සයන්ස් නැත්නම් දේශපාලන විද්‍යාව කියන්නේ. ඉතින් මේකේ වැදගත්කම A-level වලදී පේපර් එක හැදෙන්නේ කොහොමද සහ ඉක්මනින් හා පහසුවෙන් මේ සබ්ජෙක්ට් එක ගොඩ දාගෙන පාඩම් 15ම කවර් කරගන්නේ කොහොමද කියලා මම අද මේ වීඩියෝ එකේදී කතා කරනවා. විශේෂයෙන්ම ගොඩක් අය A-level වලට ආර්ට් ස්ට්‍රීම් එක නැත්නම් කලා විෂය ධාරාව තෝරගන්නේ ලෝ ෆැකල්ටි යන්න බලාපොරොත්තුවක් තියාගෙන පොලිටිකල් සයන්ස් සබ්ජෙක්ට් එක ගොඩක් වැදගත් වෙනවා. ඔයාගේ හීනෙට නැත්නම් ලෝ ෆැකල්ටි යන්න ආසාවෙන් ඉන්න කෙනෙක්ට නම්. අපි චුට්ටක් මේ සබ්ජෙක්ට් එක ගැන කතා කරමු. තවදුරටත් කතා කරොත් මේකේ පාඩම් 15ක් තියෙනවා. මම මේ පාඩම් 15 මෙහෙම ලියන්නම්. පළවෙනි පාඩම, දෙවෙනි පාඩම, තුන්වෙනි පාඩම, හතරවෙනි පාඩම, පස්වෙනි පාඩම සහ හයවෙනි පාඩම. මම මේ පැත්තෙන් ලියනවා 7වෙනි පාඩම, 8වෙනි පාඩම සහ 12වෙනි පාඩම. මම මේ පැත්තෙන් ලියනවා අග පාඩම් ටික නැත්නම් 9වෙනි පාඩම, 10වෙනි පාඩම, 11වෙනි පාඩම, 13වෙනි පාඩම, 14වෙනි පාඩම සහ 15වෙනි පාඩම. ඔන්න ඔය විදියට පාඩම් 15ක් විතරයි පොලිටිකල් සයන්ස් නැත්නම් දේශපාලන විද්‍යාව තුළ ඔයාට අවුරුදු 2කමාරක් තුලදී ඉගෙන ගන්න තියෙන්නේ. මේකදී අපි දන්නවා 12 ශ්‍රේණිය සඳහා පාඩම් 1 සිට 8 දක්වා 13 ශ්‍රේණියේදී 9 සිට 15 දක්වා තමයි සිලබස් එක නිර්මාණය වෙලා තියෙන්නේ. මම මේ පාඩම් ගැන පොඩ්ඩක් කතා කරොත් පළවෙනි පාඩමේදී අපිට කතා කරන් තියෙන්නේ දේශපාලන විද්‍යාව ගැන. දෙවෙනි පාඩමේදී දේශපාලන විද්‍යාව විශේෂ ශාස්ත්‍රය ගැන. තුන්වෙනි පාඩමේදී රාජ්‍ය ගැන. හතරවෙනි පාඩමේදී ආණ්ඩු ක්‍රම ආකෘති ගැන. පස්වෙනි පාඩමේදී දේශපාලන මතවාද ගැන. හයවෙනි පාඩමේදී ගැටුම් ගැන. ඒ වගේම හත්වෙනි පාඩමේදී යටත් විධිකරණය ගැන. අටවෙනි පාඩමේදී වෙස්ට්මිනිස්ටර් සෝල්බරි සහ 1972 පාඩම් ගැන. 12වෙනි පාඩමේදී 1978 දෙවන ජනරජය ගැන. මේ පැත්තේ ලියලා තියෙනවා 9වෙනි පාඩම ප්‍රජාතාන්ත්‍රික ආණ්ඩුකරණය, 10වෙනි පාඩම රටවල් පහක් ගැන කතා කරනවා, 11වෙනි පාඩම රාජ්‍ය ප්‍රතිපත්ති ගැන කතා කරනවා, 13වෙනි පාඩම ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ, 14වෙනි පාඩම ජාත්‍යන්තර දේශපාලනය සහ 15වෙනි පාඩම ලෝකයේ සහ ලංකාව නැත්තම් විදේශ ප්‍රතිපත්ති. දැන් ඔයාලා බලනවා ඇති මේ පාඩම් 15 මම ඇයි එක පෙළට ලියන්නේ නැතුව මේ විදියට කොටස් 3කට ලිව්වේ කියලා. මම පේපර් එකේ ආකෘතිය කියලා දෙනකොට ඔයාලට ඒක තේරෙවි ඇයි කියලා. ළමයි මේ පාඩම් ටික අපි කියනවා මුල් පාඩම් සෙට් එක කියලා. මුල් පාඩම් ටික තමයි මෙන්න මේ පාඩම් ටික. ඒ වුණාට මේ 7, 8, 12 කියන පාඩම් ටික මොන පාඩම් ටිකද? 7, 8, 12 කියන පාඩම් ටික අපි කියන්නේ ලංකාව කොටස කියලා. ලංකාව කොටස කියලා. ඒකට හේතුව 7 වෙනි පාඩමෙන් කතා කරන්න ඔයාලා දන්නවනේ 11 අවසරදීම අහුවෙලා තියෙනවා යටත් විධිකරණය. නැත්තම් සරලව කිව්වොත් කවුද? ඉංග්‍රීසියෙන් ආපු ඇවිල්ලා ලංකාවේ කරපු පරිවර්තනයන් ගැන තමයි මේ පාඩමේදී කතා කරන්නේ. ඩොට් ලංකාව ගැන තමයි කතා කරන්නේ. ඊට පස්සේ ඔයාලා දන්නවා ඇති 8 වෙනි පාඩමේදී කතා කරන්නේ 1947 සෝල්බරි නැත්නම් අපි කියනවා බී.එස්. සේනානායක මහත්තයාගේ ආණ්ඩුව. ඒ වගේම 1972 පළමු ජනරජය නැත්නම් අපි කියනවා සරලව සිරිමා බණ්ඩාරනායකගේ ආණ්ඩුව කියලා. ඒකට ඔයාලා දන්නවා එක්කම ලංකාව කොටසෙන් කතා කරන්නේ. ඊට පස්සේ 1907-8 ගැන කතා කරනවා 12 වෙනි පාඩමේදී. ඒක නිසා අපි කියනවා මේ පාඩම් තුනට විතරක් ලංකාව කොටස කියලා. මම පේපර් එක හඳුනනකොට ඔයාලා තේරෙයි මම මේ පාඩම් තුන ඇයි වෙනම ලිව්වේ කියලා. ඊට පස්සේ අග පාඩම් විදියට මේ පාඩම් සෙට් එක අපි කතා කරනවා. හරිද? එතකොට ඔයාලට අවුරුදු 2කමාරක් පුරාවට කතා කරන්න තියෙන නැත්නම් ඉගෙන ගන්න තියෙන පාඩම් ටික තමයි මේ පාඩම් 15. හරිම ලේසි ඉතා පහසුවෙන් ගොඩදා ගන්න පුළුවන් පාඩම් ටිකක් තමයි මේ පොලිටිකල් සයන්ස් වල නැත්නම් දේශපාලන විද්‍යාව තුළ තියෙන්නේ. හරිද? දැන් ඔයාලට මම හිතනවා මේ ටික ගැන හොඳ අවබෝධයක් තියෙනවා කියලා. එතකොට ළමයි ඔයාලට පේනවා දේශපාලන විද්‍යාව නැත්නම් පොලිටිකල් සයන්ස් සබ්ජෙක්ට් එක කිව්වට පස්සේ මෙන්න මේ පාඩම් 15 තමයි ඔයාලගේ අවුරුදු 2කමාර තුල
ඔයාලට හොඳට ඉගෙන ගන්න තියෙන්නේ. මේ පාඩම් 15ම හොඳට ඔළුවට දාගත්තොත් ඔයාලට පේපර් එක ලියන එක එච්චර ගේමක් නෙවෙයි. හරි. දැන් ඔයාලා දන්නවා තමන් පොලිටිකල් සයන්ස් සබ්ජෙක්ට් එක තෝරගත්තොත් සහ ඔයා කරමින් ඉන්නවා නම් ඔයාලට පාඩම් 15ක් තියෙනවා. මෙන්න මේ පාඩම් 15 තමයි තියෙන්නේ. මේ පාඩම් 15 ගැන හොඳට ඉගෙනගෙන පේපර් එක ලියන්න පුළුවන් කියලා. පේපර් එක ලියන කලින් අපි දැනගන්න ඕනි කොහොමද මේ පොලිටිකල් සයන්ස් වල නැත්නම් දේශපාලන විද්‍යාව පේපර් එක හැදෙන්නේ කියලා. මම ඔයාලට මෙහෙම කියන්නම් ඒක. ළමයි ඔයාලට පොලිටිකල් සයන්ස් වල නැත්නම් දේශපාලන විද්‍යාවේ පේපර්ස් දෙකක් හම්බ වෙනවා. හරිද? පේපර්ස් දෙකක් හම්බ වෙනවා. ඒක දවස් දෙකක තමයි තියෙන්නේ. මේ පේපර් දෙකෙන් පළවෙනි පේපර් එක ගැන මම මුලින්ම කතා කරන්නම්. පළවෙනි පේපර් එකේ තියෙන්නේ MCQ 30ක් සහ කෙටි ප්‍රශ්න 20ක්. MCQ 30ක් සහ කෙටි ප්‍රශ්න 20ක් තමයි ඔයාලට මේ පළවෙනි පේපර් එකේ කරන්න තියෙන්නේ. මේක කාලය පැය 2යි. පැය 2ක කාලයක් තමයි MCQ 30ක් සහ කෙටි ප්‍රශ්න 20ක් ලියන්න තියෙන්නේ. එතකොට මම ඉස්සෙල්ලා කතා කරපු පාඩම් 15ෙම MCQ 30ක් සහ කෙටි ප්‍රශ්න 20ක් එනවා. මේ දෙකට හොඳටම ලියලා ඉතින් අපි දන්නවා 30යි 20යි 50යි 50 2 100යි. එතකොට 100ෙන් තමයි පළවෙනි පේපර් එකට ඔයාලට හම්බ වෙන්නේ කොච්චර ලකුණු ගාණක්ද කියලා පළවෙනි පේපර් එකට. එතකොට පළවෙනි පේපර් එක එච්චර ලොකු ගේමක් නෙවෙයි. සාමාන්‍යයෙන් අනිත් සබ්ජෙක්ට් වල MCQ 40ක් නැත්නම් MCQ 50ක් වගේ තමයි තියෙන්නේ. නමුත් පොලිටිකල් සයන්ස් වල MCQ 30කට සහ කෙටි ප්‍රශ්න 20කට තමයි ඔයාලට උත්තර සපයන් තියෙන්නේ. දැන් අපි බලමු පොලිටිකල් සයන්ස් වල දෙවැනි කොටස නැත්නම් දෙවැනි ප්‍රශ්න පත්‍රය නිර්මාණය වෙන්නේ කොහොමද කියලා. දෙවැනි කොටස වෙනත් දවසක තමයි තියෙන්නේ. මේ දෙවැනි කොටසට හම්බ වෙනවා ළමයි පැය 3ක්. පැය 3ක් හම්බ වෙනවා. එතකොට මේ දෙවැනි කොටස ප්‍රධාන වශයෙන් කොටස් 3කට වෙන් වෙනවා. ප්‍රධාන වශයෙන් කොටස් 3ක් තියෙනවා. පළවෙනි කොටස, දෙවෙනි කොටස සහ තුන්වෙනි කොටස විදියට. පළවෙනි කොටස, දෙවෙනි කොටස සහ තුන්වෙනි කොටස විදියට. හරිද? එතකොට මේ පළවෙනි කොටසට නෝමල් ප්‍රශ්න අහන්නේ මම අර පාඩම් ටික කියලා දුන්නනේ. අන්න ඒ විදිහට මම මෙතන ලියාගෙන යනවා. සාමාන්‍යයෙන් පළවෙනි කොටසට ප්‍රශ්න අහන්නේ පළවෙනි පාඩමෙන්, දෙවෙනි පාඩමෙන්, තුන්වෙනි පාඩමෙන්, හතරවෙනි පාඩමෙන්, පස්වෙනි පාඩමෙන් හා හයවෙනි පාඩමෙන්. හයවෙනි පාඩම සමහර වෙලාවට අග තුන්වෙනි කොටසට යනවා. එහෙම නැත්නම් මුල් පාඩම් සෙට් එක තමයි මේ පළවෙනි කොටසෙන් ප්‍රශ්න අහන්නේ. දෙවෙනි කොටසෙන් ප්‍රශ්න අහන්නේ මම අර කියපු ලංකාව කොටස. මොනවද ලංකාව කොටස? 7 වෙනි පාඩම, 8 වෙනි පාඩම සහ 12 වෙනි පාඩම. එතකොට ලංකාව කොටසෙන් කියන 7, 8, 12 කියන පාඩම් තුනෙන් විතරමයි මේ දෙවෙනි කොටසට ප්‍රශ්න අහන්නේ. හරිද? තුන්වෙනි කොටසට 9 වෙනි පාඩම, 10 වෙනි පාඩම, 11 වෙනි පාඩම, 13 සහ 14, 15 කියන පාඩම් වලින් ප්‍රශ්න අහනවා. හරිද? එතකොට මේ පාඩම් වලින් මෙන්න මේ කොටස් තුනට අදාළව ප්‍රශ්න අහනවා. ප්‍රශ්න කීයක් අහනවද ළමයි? කොටස් තුනෙන්ම ප්‍රශ්න අහනවා. සම්පූර්ණ ප්‍රශ්න අහනවා 10ක්. ඒ ප්‍රශ්න ලකුණු 10 ප්‍රශ්න 20 ප්‍රශ්න විදියට වෙන් වෙනවා. මේ ප්‍රශ්න 10න් අපි පැය 3 තුල ලියන්න ඕනේ ප්‍රශ්න 5ක් විතරමයි. ප්‍රශ්න 5ක් විතරයි මේ ප්‍රශ්න 10න් අපි තෝරගෙන ලියන්න ඕනේ. දැන් කට්ටියට ප්‍රශ්නයක් කොහොමද මේ ප්‍රශ්න 5 තෝරගන්නේ කියලා. මෙන්න මේ විදිහට තමයි ප්‍රශ්න 5 තෝරගන්නේ ළමයි. මෙන්න මේ දෙවෙනි කොටසෙන් ඔයාලා ලියන්න ඕනේ ප්‍රශ්න දෙකක්. දෙවෙනි කොටසෙන් ප්‍රශ්න දෙකක් ලියන්න ඕනේ. පළවෙනි කොටසෙන් ප්‍රශ්න එකක් ලියන්න ඕනේ. තුන්වෙනි කොටසෙන් ප්‍රශ්න එකක් ලියන්න ඕනේ. දැන් කොච්චර තියෙනවද ප්‍රශ්න? 2යි 1යි 3යි 1යි 4යි. හැබැයි අපි ලියන්න ඕනේ ප්‍රශ්න 5කට ලියන්න ඕනේ. අන්න ළමයි තෝරාගත් කොටසකින් එකක් ලියන්න ඕනේ. ඒ කියන්නේ කෙනෙක් කැමති නම් පළවෙනි පාඩම් ටික හොඳට පුළුවන් නම් මෙතනින් දෙකක් ලියලා, මෙතනින් දෙකක් ලියලා, මෙතනින් එකක් ලියන්න පුළුවන්. එතකොට ප්‍රශ්න 5 හැදෙනවා. සමහර කෙනෙක්ට අග පාඩම් හොඳට පුළුවන් නම් මෙතනින් එකක් ලියලා, මෙතනින් දෙකක් ලියලා, මෙතනින් දෙකක් ලියන්න පුළුවන්. එතකොට ප්‍රශ්න 5 හැදෙනවා. සමහර කෙනෙක්ට හොඳට ලංකාව කොටස නැත්නම් මේ මැද පාඩම් ටික නැත්නම් මොනවාද 7 වෙනි පාඩමයි, 8 වෙනි පාඩමයි, 12 වෙනි පාඩමයි හොඳට පුළුවන් නම්
ඔයාලට මෙතනින් 3ක්ම ලියන්න පුළුවන්. හරිද? ඇයි අනිවාර්ය 2යි තෝරගන්න එකයි 3යි. මෙතනින් එකක් ලියන්න පුළුවන්, මෙතනින් එකක් ලියන්න පුළුවන්. ඔන්න ඔය විදිහට ඔයාලට කැමති සහ පහසු විදිහකට මෙන්න මේ විදිහට ප්‍රශ්න 5 තෝරගෙන ලියන්න පුළුවන් පැය 3ක කාල සීමාව තුල දෙවෙනි ප්‍රශ්න පත්‍රයට. ඒතර ඔයාලට පේනවා පොලිටිකල් සයන්ස් වල දෙවෙනි කොටසත් හරිම ලේසි. පාඩම් ටික හරිම නිර්වුල් සහ පැහැදිලි. අහන ප්‍රශ්නත් කෙලින්ම gediya පිටින් අහනවා. කොටස් කෑලි නෙවෙයි. ලකුණු 20 නම් ලකුණු 20 ප්‍රශ්නයකට උත්තරයක් ලියන්න පුළුවන් වෙන්න ඕනි. 10 ප්‍රශ්නකට උත්තරයක් ලියන්න පුළුවන් වෙන්න ඕනි. ඒ විදිහට පිළිවෙලට ප්‍රශ්න 5ට උත්තර තමයි ලියන්න තියෙන්නේ. ඒතර අපි දන්නවා MCQ 30ක් අහනවා, කෙටි ප්‍රශ්න 20ක් අහනවා, රචනා ප්‍රශ්න 10න් ප්‍රශ්න 5කට ලියන්න ඕනි. එතකොට ප්‍රශ්න 5කට 20 ගානේ 20 වරක් 5 100යි. 100ෙන් තමයි එතකොට මේ පේපර් එකට ලකුණු හම්බ වෙන්නේ. හරි. එතකොට අනිත් සබ්ජෙක්ට් වල වගේ නෙවෙයි මේකෙදි ප්‍රශ්න වලට උත්තර ලියන්න ඕනේ ළමයි කොටස් නෙවෙයි සම්පූර්ණ ප්‍රශ්නයකට අදාළ තමයි උත්තර ලියන්න ඕනේ. මම ඉදිරියේදී බලාපොරොත්තු වෙන පාඩම් වලත් වීඩියෝස් වලට ගේන්න. එතකොට අපි දන්නවා උදාහරණයක් අපිට ප්‍රශ්නයක් ආව කියලා හිතන්න දේශපාලන විද්‍යාව යනු කියලා. දේශපාලන විද්‍යාව යනු. එතකොට සම්පූර්ණයෙන් මෙන්න මේ විදිහට තමයි ප්‍රශ්නේ අහන්නේ. අපි හිතමු ලකුණු 20කට ආවා. ලකුණු 20. එතකොට මේ වගේ ප්‍රශ්නයක් ලියන්න ඕනේ ආකෘතියක් තියෙනවා. හිතන්නේ මේ CR පිටුව කියලා. එතකොට මෙතෙන්දි ඉස්සෙල්ලම ළමයි අපි ගන්න ඕනේ හොඳ හැඳින්වීමක්. තීරි කොටස් ටික ඉගෙන තමයි ප්‍රශ්න ලියන්න ඕනේ ඉස්සෙල්ලම. හොඳ හැඳින්වීමක් ගන්න ඕනේ. හොඳ හැඳින්වීමක් Tamanට ආවේනික වෙච්ච හොඳ හැඳින්වීමක් තියෙන්න ඕනේ. ඊට පස්සේ තීරි කොටස් ටික නැත්නම් අපි කියනවා අන්තර්ගතය කියලා. ඡේද ඔයාලට මතක ඇති සිංහල රසාස්වාදයේ රචනා ලියපු විදිය. ඒ විදිහට ඡේද හොඳට පාඩම් කරපු තීරි කොටස් ටික ලියන්න ඕනේ. අවසානට ලියන්න ඕනේ ළමයි නිගමනයක්. නිගමනයක් හොඳට ලියන්න ඕනේ. එතකොට අනිවාර්යයෙන්ම හැඳින්වීමටත් ලකුණු 1ක් හෝ 2ක් හම්බ වෙනවා. නිගමනයටත් ලකුණු 1ක් හෝ 2ක් හම්බ වෙනවා. ඊටු ටික තමයි මේ අන්තර්ගතයට හම්බ වෙන්නේ. එතකොට මෙන්න මේ විදිහට ආකෘතියකට තමයි සම්පූර්ණ හරි උත්තරයක් විදිහට මේ පොලිටිකල් සයන්ස් වල ප්‍රශ්න 5 ලියන්න ඕනේ. ඒ කියන්නේ හරිම ලේසි. හොඳට තියරි කොටස් ටික ඉගෙනගෙන MCQ ටික ගොඩ දාගන්න පුළුවන්, කෙටි ප්‍රශ්න ටික ගොඩ දාගන්න පුළුවන් සහ රචනා ප්‍රශ්න හරියටම ලියන්න පුළුවන්. ඉතින් හරි ආසාවෙන් කරන්න පුළුවන් සබ්ජෙක්ට් එකක් සහ මම නම් ගොඩක් රෙකමන්ඩ් කරන්නේ ෂෝට් නෝට්. මේ සබ්ජෙක්ට් එකේ ගොඩක් පාඩම් කරන් දේවල් තියෙනවා. හැබැයි ෂෝට් නෝට් විදිහට Tamanට ආවේනික ෂෝට් නෝට් එකකින් මේ පාඩම් 15ම ගියොත් ඉතාමත් ලේසි මේ සබ්ජෙක්ට් එක ගොඩ දාගන්න. ඉතින් හරිම ලේසි සබ්ජෙක්ට් එකක් මේක. ආසාවෙන් කරොත් ඔයාලා හැමෝටම ඒ සාමාර්ථ ලබා ගන්න පුළුවන්. මම ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා පොලිටිකල් සයන්ස් සබ්ජෙක්ට් එකට අදාළ පාඩම් කොටස් ගේන ඔයාලට